ෆවුන්ඩේෂන් කරනවා. ගෙනල්ලා නැවත හදලා තියෙන්නේ මේ 72 න් 85 වෙනි. ඒතකොට මේ පාරයි මළුවේ අඩි 27ක් පස් දාලා පුරවනවා. ඒක මම කියන්නේ කියන තැනින් උඩට ගේනවද? ඔව් ගේනවා. වෙන තැනකින් මෙතෙන්ට ගේනවද? කියන්නේ අඩි 27ක් යට මට්ටම. ඒක උස්සන්ගෙන උඩට. අතන බෝඩ් එක ගහලා දෙනවා. ඒක අවුරුදු 13ක් යනවා. සිනමාව කාලේ පටන් ගන්න ගේර් මහත්තයා කාලේ අවසන් කරනවා. අවුරුදු 13ක්. 85 වෙනකම්. නෑ කතාවේ තියෙන්නේ වෙන තැනක තිබ්බලා නෑ මම ඒක පටලගෙන ඉන්නේ මේක දැන් මෙහෙට ගෙන මෙහෙන් හෙට අරන් ගියානේ. ඒකනේ පටලගෙන ඉන්නවා වෙන තැනකින් මෙහෙට ගෙනාවා. නමුත් මහත්තයා කියන තැනම වෙන මට්ටමින් උඩට ගෙනල්ලා. ඔව්. අවුරුදු 13ක් යනවා. මහත්තයා පස්සේ යනකොට තමයි සිලින්ඩර් නැති භාවිත වෙන්නේ. නැත්නම් ගෙඩි ගියක් කියලා ටිපිටකේ අරකට දක්වලා තියෙන්නේ. හදලා තියෙන්නේ ටිපිටකේ අරකට දක්වලා තියෙන ගෙඩි ගියක් කියලා එකම අමුද්‍රව්‍යකින් පාදයෙන් පටන් වහල දක්වම හදන්න ඕනේ. ඒක දකුණු ඉන්දියාවේ පල්ලව වාස්තු විද්‍යාව පල්ලව ගුණ විමා ශිල්පයන් හදගෙන ගලෙන් ගල ෂීට් වෙන්නේ. එකම දෙයකින්. එතකොට මේ අපේ කට්ටිය 72 න් පස්සේ ගලවලා හදනවා සිමින්ති මැටි භාවිත කරනවා. එතකොට මේ අද මැද කියන්නේ ඔතනද? ඔව් හරි මැද ලංකා සෙන්ටර් පොයින්ට් එක. අදටත් මේ පරික්ෂණ කරනකොට මේ ගල්වල වශයෙන් අතුර ගිහිල්ලා ෆෝන් එක නාලන්ද ගෙඩි කියලා භූගෝල සිටිය ෆෝන් එකෙන් පෙන්නනවා සෙන්ටර් ඔෆ් ශ්‍රී ලංකා නාලන්ද කියලා. එතකොට මේ අර විශේෂඥයන් කියන ලංකාවේ හරි මැද අරන් ඉදි කරලා තියෙන ආගම් තුන නියෝජනය කරනවා. Hindu බෞද්ධ මහායාන. ගණේශ විරෝධයක් තියෙන බෞද්ධ මේ Hindu කට්ටිය තේරවාදී බුදු පිළිඳියක් තියෙන බෞද්ධ කට්ටියට බාධ අවශේෂ වල කැල්ලා මහායාන කට්ටියට අවලෝකයේ ඉස්සර මහායාන බෝසත් පිළිඳියක් තියෙනවා. ඒක සම්පූර්ණ කැල්ලා. ඒක Hindu ආභාෂිත තමයි සම්පූර්ණ පුරංගිල තියෙන්නේ. වාස්තු විද්‍යාව දකුණු ඉන්දියාවේ පල්ලව වාස්තු විද්‍යාව. පල්ලව ආභාෂ. හදවගෙන ඉන්නේ. අදපු රජ කෙනෙක් හදපු කාලේ නෑ මාකි ඉස්සර මෙතන බෝඩ් එකක් තිබ්බ ගහලා 8යි 10යි සියවස් කියලා. අපි අතන ගිහලා තින්ද ගන්න අරගෙන තින්ද ගන්න දාලා තියෙනවා මේ අඩදුල්ලා තිබ්බා. අනුමාන කරලා තියෙනවා. මොකද මෙතන කැනින් කරනකොට පොළොන්නරු යුගයේදී සිංහල හා පාලි අක්ෂර හැම ටැන් තිබ්බා මාර්ගය. ඒ අක්ෂර භාවිතා කර අනුමාන කරනවා මේක හදන්න ඇති 8ක් 10ක් කියන නමුත් අර සාධක නැහැ. අනුමානය පමණයි. පොළොන්නරු යුගයේ. ඔව්. ඒතකොට 8යි 10යි කියන්නේ දැන් අවුරුදු 1350 කියලා අර අනුමාන කරනවා. කොහොමද මතක? අපි අනුරාධපුර. අනුරාධපුරේ තමයි ලංකාවේ මුල්ම ගෙඩිගේ තියෙන්නේ. අනුරාධපුරේ අතුල් නුවර මහපාලි දානශාලාව ගාව ගඩොලෙන් හදලා තියෙන්නේ. ආරොක් වැඩි වහල ගහලා දුන්න එක පැත්තක පිච් එක පාලා අඩි 4මාරක් කියලා. මේ නුවර ගියා. මාලිගාවද? මාලිගාවද? ඔව් මාලිගාවට ගෙන අපි ගම නුවර දැන් පදිංචි අනුරාධපුරේ. ගෙඩිගවල් මාත්‍ය හුඟක් හද අනුරාධපුරෙන් හැදුවට පස්සේ ගෙඩිගවල් හුඟක් හදලා තියෙනවා. අංක දෙක සිව දේවාලේ පොළොන්නරුවේ තූපාරාමි අස්කිරි මහ ගෙඩිගේ විහාරේ මහනුවර නාථ දේවාලේ ලංකා පිළිම ජලයේ ඔක්කොම ගෙඩිගේ සම්පතයි තියෙන්නේ. එකම අමුද්‍රව්‍යකින් පාදයෙන් පටන් වහලා දක්වා වැදෙනවා. ඒකට ඒක ගෙඩිගේ මාරපත් වෙනවා. හරි එන අපි යනවා. හොඳයි මම. මෙතන උඩින්. එක්ස්ප්ලනේෂන් එක